හෙලෝ කොහොමද ඔයගල්ලන්ට? ඉතින් ඔන්න අද මම මිනි ව්ලොග් එකක් අරගෙන ඔයගොල්ලෝ හම්බ වෙන්න ආවා. රයිට්. ඉතින් ඔන්න අද උදේම අපි තුන්දෙනාත් එක්ක ෆ්‍රී ටයිම් එකක් හම්බුන නිසා චුට්ටක් එළියට යන්න තමයි ඉතින් හදන්නේ. ඉතින් මේ පාර ඉතින් අපි මේ පොඩි අවුටින් එක යන්නේ අපේ බබාට තමයි ස්පෙෂලි. ඉතින් අපි හිතුවා දැන් එයාට ටිකක් තේරෙන නිසා ඉතින් එයා හැම සත්තුත් ගොඩක් දන්න නිසා ඉතින් සූ එකට ගියොත් හොඳයි කියලා. ඉතින් දැන් මේ අපි තුන්දෙනාත් එක්ක ඔන්න උදේම නැගිටලා රෙඩි වෙලා සූ එකට යන්න තමයි ඉතින් ඔන්න අද හදන්නේ. හරි ඉතින් ඔන්න අද නම් උදේට මම වැඩි දෙයක් හදන්නේ නැහැ. ඊයේ රෑ කව්පි වගේක් වතුරට දාලා තිබ්බා. ඉතින් ඒ ටික ඔන්න තම්බලා අරගත්තා. ඉතින් කොත්තු මී නූඩ්ල්ස් පැකට් දෙක නම් හැදුවේ මටයි හස්බන්ඩ්ටයි. ඒ වුණාට ඉතින් පේනවනේ මෙන්න මෙයාත් ප්ලේට් එකක් ගෙනල්ලා එයාට කියලා ඔන්න දාගෙන ඔන්න ඉතින් ඒකත් එයා කනවා. එයාට නෙමෙයි නූඩ්ල්ස් හැදුවේ. අනිත් එක මම එයාට මේ කොත්තු මී වගේ නූඩ්ල්ස් දෙන්නේ නැහැ. ඒක හොඳ නැති නිසා. එයාට හැදුවේ ඉතින් ඔන්න මේ මිල්ක් රයිස් ටික තමයි. කොහොම හරි ඉතින් එයා නූඩ්ල්ස් එක කෑවට මිල්ක් රයිස් ටිකත් කෑවා. ඉතින් කොහොම හරි ඔන්න ඉතින් උදේ අපි තුන්දෙනා බ්‍රේක්ෆාස්ට් අරගෙන ඉතින් යන්න ඕන දේවල් එහෙමත් රෙඩි කරගෙන ඉතින් ඔන්න මේ යන්න පිටත් වුණා. ඉතින් ඉස්සෙල්ලම පිටත් වුණාට ගමන යන්න ඉස්සෙල්ලම පොඩි කායකේ පොඩි වැඩ වගේකට එන්න වුණා. ඉතින් ඒක හස්බන්ඩ් කරගන්නකම් අපි දෙන්නත් එක්ක ඉතින් පේනවනේ අපි එන ගමන් ෂෝටිස් ගත්තා. ඉතින් බබාට නම් ගත්තේ මේ ලයිම් ජූස් එක. ඉතින් එතකන් ඉතින් අපි දෙන්න ඉතින් හස්බන්ඩ් කාර් එකේ වැඩේ කරගන්නකම් ඉතින් අපි දෙන්න ඉතින් මේක විවි ඉන්නවා පොඩ්ඩක්. හරි ඔන්න ඉතින් අපි දැන් දෙහිවල සූ එකට ආවා. මේ තියෙන එන්ට්‍රන්ස් එක. ඉතින් මෙතන මම පොඩි වීඩියෝ එකක් ගත්තා. මොකද ඔයගලන්ට ටිකට්ස් වල ප්‍රයිසස් එහෙම දැන් කරන්ට් ටිකට් වල ප්‍රයිසස් දැනගන්න ඕන නිසා. ඉතින් චුට්ටක් අද සන්ඩේ දවසක් නිසා ටිකක් සෙනග හිටියා. ඉතින් ඒ නිසා චුට්ටක් වෙනා විනාඩි 5-10ක් වගේ පොලිමේ ඉන්නත් උනා. ඉතින් කොහොම හරි ඔන්න ටිකට් දෙක අරගෙන අපි ඇතුළට ආවා. ඉතින් මම අපිත් ආවේ හුඟ දවසකින් සූ එකට. කාලෙකින් ආවේ නෑ මං හිතන්නේ. ඉතින් චේන්ජස් එහෙම ලොකුවට තිබ්බේ නැහැ. අර අලි ඉස්සර තිබ්බනේ අර අලි සංදර්ශන ඒවා එහෙම තිබ්බේ නැහැ අපි යන දවසේ. ඉතින් ඉස්සෙල්ලාම තිබ්බේ මින්නදුර. ඉතින් අපි ඉස්සෙල්ලාම මාළු තමයි බැලුවේ. ඉතින් මම හැම එකම ඕගලන්ට වීඩියෝ කරේ නැහැ. නැත්නම් ඉතින් ඕගලන්ට බෝරින් වෙනවනේ. ඉතින් සමහර මට ලස්සනයි කියලා හිතුණ දේවල් ඉතින් මෙමරි එකකට ඇඩ් කරගන්න සහ ඕගලන්ට ෂෙයා කරගන්න මම සමහර දේවල් ෂෙයා කරා. ඉතින් ඕගලන්ට බලන්න පුළුවන්. ඉතින් මේ ආවේ අපි මේ කවර් ඩේරියා එකේ තමයි සමනල්ලු ඉන්නවා කියලා දාලා තිබ්බේ. ඉතින් මේක ඇතුළ ලස්සනට තියෙනවා. හැබැයි ඉතින් සමනල්ලු නම් අපිට එකිනෙකක් බලන්න බැරි වුණා. සමහරලාට එයාලා හැංගිලා ඉන්න ඇති. ඒ නිසා අපිට සමනල්ලු එකිනෙකක් බලන්න බැරි වුණා. ඉතින් ඔහොම තමයි. ඉතින් ඊට පස්සේ අපි කුරුල්ල ඔහොම බලලා ඉවර වෙලා ඉතින් චූටි බ්‍රේක් එකක් ගත්තා. ඉතින් අපි අයිස්ක්‍රීම් එකේ ෆලූඩා අරගෙන ගෙවුවා මෙතන. රසට කියන්නේ ගොඩාක්ම රසට තිබුණේ නෑ. හැබැයි ඉතින් සාමාන්‍ය රසට තිබුණා. ඉතින් අපි අයිස්ක්‍රීම් කාලා ෆලූඩා බීලා එහෙම දැන් ආවේ අපි මේ කොටි බලන්න. ඉතින් මෙතන හිටියා. ඉතින් මේ ඔයගලන්ට පේන්නේ හිටපු අය.
ඉතින් මේ ඔයගලන්ට පේන්නේ අලි ඉන්න ඒරියා එක. ඉතින් ඉස්සර මම හිතන්නේ ඉස්සර අපි යනකොට මේ අලින් ගෙහෙම එක එක ඔය සංදර්ශන වගේ එක එක ඒවා සෙල්ලම් ඒගොල්ලන්ගේ පෙන්නනවා. හැබැයි ඉතින් මම හිතන්නේ දැන් මේ දවස්වල නවත්තලද කොහෙද තිබ්බේ නැහැ. ඉතින් ওই විදිහට තමයි ඉතින් තියෙන්නේ. එතනත් අපි ඊට පස්සේ පොඩි බ්‍රේක් එකක් ගත්තා. ඉඳගෙන අපි ගෙනාපු කෑම ටික කෑවා. මම එනකොට ඩෝනට්ස් ගත්තා. එතකොට බිස්කට්, එතකොට ජූස් එහෙම තිබ්බා. ඉතින් ඒ ටික අපි මෙතනට වෙලා අරගත්තා. ඉතින් ඊට පස්සේ ඉතින් අපි ආපහු ඔන්න අපේ ගමන පටන් ගත්තා. ඉතින් මේ පේනවානේ මේගොල්ලන් බලන්න තමයි ඊට පස්සේ ගියේ. මම ඉස්සර ආස කෑමක් තමයි ඉතින් බොම්මයි මොටයි. ඉතින් ඉස්සර ඔය අංකල් අරගෙන යනවානේ බෙල් එකක් ගහගෙන හැම පාරේ. ඉතින් මම එතකොට අනිවාර්යෙන් අමතක කරන්නේ නැහැ ඒව ගන්න. ඔන්න ඉතින් සූ එකේ හුඟ දවසකට පස්සේ මට දැක්ක තියෙනවා. ඉතින් ඔන්න ඒ හන්දා මේකක් අරගත්තා. මේක රුපියල් 100යි. හැබැයි ඉතින් කටට දාව ගමන් දිය වෙලා ගියා. ඉතින් ඔය විදිහට තමයි අද දවසේ ඉතින් ගත වුණේ. ඉතින් ප්ලෑන් කරපු විදිහටම හරිම ලස්සනට දවස ගත වුණා. ඉතින් ඊට පස්සේ මේ අතරපතර ඉතින් අපි සෙල්ෆි හැම ගන්න වීඩියෝස් ගන්න අමතක කරේ නෑ. ඉතින් කොහෙ ගියත් එහෙමනේ. ඉතින් අන්තිම හරියදී තමයි ඉතින් ඔය ටයිගර්ස්ලා ටිකක් හිටියා උතන. ඉතින් මෙතන අපි ගොඩක් ෆොටෝස් ගත්තා. සමහර ඒවා මම මේ වීඩියෝ එකේ අන්තිමට ඇඩ් කරා. ඒක මතකයක් විදිහට එකතු කරන්න සහ ඔයගලන්ට ෂෙයා කරන්න. ඉතින් ඔන්න සූ එක බලලා ඉවර වෙලා එන ගමන් මට තිබ්බා ලබ්බේ එන සතියේට එළවලු ගන්න. ඉතින් ඒ ටික ගන්න තෝමනාව තිබ්බා සහ අපි ලන්ච් ගත්තේ නැහැ. සූ එක ඇතුලෙන් ගත්තේ නැහැ. ඉතින් ඒ නිසා අපි ස්පා සුපර් මාකට් එකට ආවා. එතනින් එළවලු ටිකත් ඔක්කොම අරගෙන ඊට පස්සේ ඒගොල්ලෝ ඩිනර් දානවා 5ට. ඉතින් එතනින් අපි ඊට පස්සේ කෑම අරගෙන කාලා බබාටත් කවලා තමයි ගෙදර ආවේ.